අපි යමු යෝගට් තියෙන පැත්තට. මේගොල්ලෝ අපිට එහෙම ටෙස්ට් කරලා බලන්න දෙන්න. ඉතින් මේ ආමන්ඩ් එක ගන්නවා මේක ජම්. ඊපස්සේ පඩිය ගොඩක් වෙලාවට යනවා. ඉතින් යාළුවනේ ගෙදර ආවා ඔන්න බඩු ටික. ඉතින් මොකද ගොඩාක් අය දැන් මේ වෙනකොට අස්නීප තත්ත්වවල ගොඩාක් පත් වෙලා තියෙනවා. heart attack ඇදලා ගෙනියනවා. ඉස් බඩ තමයි කම්පැනියට යන්නේ. ඔයාලා පිස්සෝ ඉල්ලක් මල්ටි විටමින් එකක් ගන්නද? පුරුදු වෙන්න එපා ආපු ගමන් ගත්තා ෆෝන් එක ගත්තා නෑවට ටක් ගාලා ඇඳට වැටලා. ඔයා නිකන් බඩ ගෙඩියක් පුරවනවා විතරයි. නිකන් එක්සෑම් එකේ දීලා නිකන් ඉන්න එපා. මේ ඇග්‍රීමන්ට් එකක් ඇති කියලා නෑ. නිරෝගීකම තමයි උතුම්ම සැපත. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සකුරා මාරින් ලස්සනට හැඩවෙලා තියෙන කාලයක් මේ කොරියාව. ඉතින් අලුත් වීඩියෝ එකක් ගේන්න කියලා තමයි අද ලැහැත් වෙන්නේ. අද ගේන්න යන වීඩියෝ එක තමයි මගේ දවසේ පඩියෙන්. මගේ මාසෙක අමතර ආහාර දේවල් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මගේ දවසේ පඩිය තමයි දවසේ පැයක පඩිය තමයි මාන් සිබොන් විතර පැයකට. ඊට පස්සේ පැය 8ක් අපි වැඩ කරනකොට පැය 8ට අපිට ගෙවනවා පල්මාන් ඊබෙකමක් විතර. ඉතින් ඒ වගේම අපි මම අමතරව පැය තව 2කමාරක් ඕටි පැය 2කමාරක් වැඩ කරනවා. ඒ ඕටි පැයකට ගෙවනවා මාන් ඕච්චනමක් විතර. සාමාන්‍ය ආසන්න වශයෙන් මම වැඩ කරනවා ශිබ් ඉල්මාන් පල්චනමක් විතර. ඉතින් මෙතන තියෙනවා ශිබ් ඊමාන් මාන් 12ක් තියෙනවා. ඉතින් මේ මාන් 12ට බලමු මගේ අමතරය කියන්නේ බත් එළවලු මස් මාළු වලට අමතරව කිරි යෝගට් ඊට පස්සේ පළතුරු ඒ අමතර කන දේවල් වලට මේ මාන් 12ට මගේ මාසික වියදම කවර් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එක ගන්න ඊමාර්ට් එකට යන්නේ. ඉතින් එහෙනම් අපි ඊමාර්ට් එකට ගිහිල්ලා බලමු මේ මාන් 12ට මගේ මාසික වියදම කවර් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් සෙනසුරාදාට ඊමාර්ට් එකට ටිකක් කාර්ය බහුලයි. මුලින්ම ගන්න කියලා කෙසෙල්. ඉතින් මෙතන කෙසෙල් ලාභෙට දෙනවා ඊ චොන් කූබේකම පල්චුලුන් වෙනවා. ඉතින් මෙතනින් මම සාමාන්‍යයෙන් මාසෙට කෙසෙල් මාසෙට නෙවෙයි සාමාන්‍ය මෙතන සතියකට විතර තමයි මේ කෙසෙල් යන්නේ. මම කෙසෙල් ලෙවල් දෙකක් වගේ ගෙනිනවා. ඉතින් මෙතන මේ කෙසෙල් ලෙවල් දෙකක් අරන් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මම ගන්නවා මේ බ්ලූබෙරි එක. මේ බ්ලූබෙරි එක මාන් චොන් ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් මම එකක් දානවා ජූස් වලට. දැනට මම ගත් එකක් මේකේ තියෙන නිසා මේ මාසෙට මේක එකක් ගන්නෙ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අලිපේරයක් ගෙනියනවා. අලිපේරක ඉවරයි. ඉතින් මෙතනින් මේ අලිපේරයක් ගන්නවා. මේක මාන් සම්චෝන් මේකමක් වෙනවා. මේ අලිපේරයක් හොඳයි. මේක මම ජූස් එකකට දාන ඉඳන් මේ අලිපේරක අරන් යනවා. ඉතින් බිත්තරගේ සාමාන්‍ය මාසෙට දෙකකට වැඩි යනවා. දෙකක් තුනක් විතර යනවා. ඉතින් මෙතනින් ගෙනියනවා මාසෙට සාමාන්‍ය මේක දවස් 20ක් 25ක් විතර ගන්නවා. මෙතන බිත්තර 60ක් එනවා. මේ බිත්තර 60 මාන් සම්චෝන් කූබේකමක් වෙනවා. ඉතින් මේකෙන් දෙකක් ගන්නවා අනිවාර්යෙන්. මෙතනින් දොඩම් මේ කෝට් කාලයක් මේ ෆ්‍රී දෙන්නේ. බොලු ෆ්‍රී දෙන්නේ. මේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ දෙකක් වෙනවා මාන් සාබේකමක්. ඉතින් මේකෙන් දෙකක් ගත්තන වාසිත ඒ වුණාට මේක ගොඩක් කල් තියාගන්න බෑ. මේක 4.9 ඉවර වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක සති දෙකකට වගේ ඇති. ඉතින් ඒ වුණාට සති දෙකකට ගෙනියවත් ගොඩක් කරලා ෆ්‍රිජ් එකේ තියෙනකොට ඉතින් මේක සවුත් වෙන හින්දා මේ අනිත් එකක් ගන්න මේක ඇවිල්ලා මේක සාචොන් කූබේකමක් වෙනවා. මේක එකක් ගත්තාම මේක 4.4 වෙනකන් තියෙනවා. මේකෙන් සාමාන්‍ය මාසෙට 3ක් විතර යනවා. මෙයා කියනවා ග්‍රීන් එක හොඳයි කියලා. මෙතන තියෙන අනිත් එක ග්‍රීන් එක හොඳයි කියලා. ඒකේ 12ක් තියෙන්නේ. සාමාන්‍ය මේකෙන් සාමාන්‍ය මාසෙට පැක් දෙකක් විතර යනවා. එන එකක් කරන් බලන්න. සම්සාමේලා No, Spanish. Whiskey, yo? Whiskey. සාමාන් කුචන සාමාන් කුචන. අතන මේගොල්ලෝ අපිට එහෙම ටෙස්ට් කරලා බලන්න දෙනවා. ඉතින් මෙතන මේකෙන් චුට්ට පොඩ්ඩක් අපි ටෙස්ට් කරලා බලමු. දැන් කරන් බලන්න හම්බද කියලා. ඒක රෙඩි හොඳයි. අරගෙන හොඳයි. 이건 알코올 어떻게 있어요? 40 비싸요? ඉතින් මේ ආමන්ඩ් එක ගන්නවා. මේක ජම්බෝ සයිස් කියලා. මේක රෝස් කරපු එක තමයි. මේක මාන් චිප්චොනමක් වෙනවා. ඉතින් මේකත් සාමාන්‍යයෙන් මට මාසයක් විතර මම කනවා මේකත්. මේකත් හොඳයි ආමන්ඩ් එක. කිලෝග්‍රෑම් එකේ පැකට් එකක් තියෙනවා. සාමාන්‍ය ලංකාවේදී නම් මේක සාමාන්‍යයෙන් දැන් 3400ක් විතර වෙනවා කිලෝ එක. ඉතින් ලංකාවේ ග්‍රෑම් 100ක් ගන්න ගියත් ලොකු ගාණක් වෙනවා. ඉතින් මෙතන ජෙලි වගේ ඇත්තන මේ ජෙලි එකත් කාලා බලමු. පොඩි අය වගේ මේක කාලා බලනවා. ඉතින් එහෙනම්
මේක මං ගන්නවා මේක ෆිෂ් ඔයිල් එක. ඉතින් මේක ඔමේගා ගෝල්ඩ් ප්ලස් කියලා. ඉතින් මේක සාමාන්‍ය ඇත්තටම හරි හොඳයි. මේක ඊමාන් කූචොන් කූබේකමක් වෙනවා. මේක මාස 3ක් විතර ගහන්න පුළුවන්. ඉතින් මේක දැනට මං ගත් එකක් මගේ ගෙදර තියෙනවා. මං ඔයාලට පෙන්නන්න ගත්තේ. මේකත් ඉතින් මට යන එක මාසේ වියදමක් තමයි ඉතින්. මේ දේවල් තමයි සාමාන්‍යයෙන් මාසේ අමතර කෑම යන්නේ. ඉතින් අපි බලමු මේ බිල් කරලා ඉතින් දවසේ පඩියට මේ දේවල් ගන්න පුළුවන්ද නැත්නම් ඊට වැඩි ගාණක් මට යනවද කියලා. මම එඩිට් කරනවා. මේ බට් ටික තමයි මගේ බට් ටික. ඉතින් මේ බිල් කරනවා. බලමු මේකේ මේ බට් ටික බිල් කරලා පස්සේ මම 65,000. මෙතන මාන් 6 ගාණක් කියලා කියන්නේ. එන්න අපි බිල් කරමු මෙතන. මෙතන මාන් 6 ගාණක් බිල් කරනවා මේකට. 6 සාමීදා මෙතන ගිහලා තියෙනවා. මේ දැනට මෙතන ගිහලා තියෙනවා මාන් 6. ඉතින් චුට්ටක් රෑ වෙලා දැන්. ඉතින් බඩු ටිකක් කරයි යන ගම. ඉතින් තව ගන්න තියෙනවා රට ඉඳි එකක්, ඊට පස්සේ ඕට්ස් එකක්, ඊට පස්සේ අනිත් දේවල් ගෙදර තියෙනවා. පීනට් බටර් එකක් තියෙනවා. ඊට පස්සේ බ්ලූබෙරි එක තියෙනවා. ඒ වගේම ඕට්ස් එක මං කූපන් එකෙන් ගන්නවා. ඉතින් ඔය වගේ බඩු ටිකක් තමයි ගන්න තියෙන්නේ. ඉතින් මේ බඩු ටිකට මං හිතන්නේ දවසේ පඩිය ගොඩක් වෙලාවට යනවා. ඉතින් එහෙම ගත්තාම සාමාන්‍ය ඉතින් මේ බත් කන ඒ වගේම මේ දේවල් වලට අමතර කන දේවල්. ඉතින් නයිට් එකේදී මං ගොඩක් වෙලාවට බත් කනවා. ඒක නයිට් එකේදී අපි ගන්නවා. ඒ කියන්නේ අපි ඒත් යනවා අඩුයි. අපේ ටවුන් එකේ තියෙනවා ලෙට් ස්ට්‍රීට් ෆුඩ් කියලා අපිට. ඉතින් අපිට ලොකු සේවයක් සපයන අපේම ලංකාවේ කඩයක්. ඉතින් ඒගොල්ලෝ අපිට අවශ්‍ය කෑම ටික අපේ ගෙවල් ගානටම ගෙනත් දෙනවා. ඒ ගැන මම වෙනම වීඩියෝයක් පස්සේ කරනවා. ඉතින් ඒගොල්ලෝ කරන උදව්වත් එක්ක ඉතින් අපි ගොඩක් වෙලාවට බත්තයක් විතරයි ගහගන්නේ. මොකද අපි කම්පැනියෙන් පිටේ ඉන්න හින්දා අපිට ගොඩක් වෙලාවට මේ උයා ගන්න වෙලාව ගොඩක් අඩු වෙන හින්දා ඉතින් අමතර වැඩත් එක්ක. ඒ හින්දා මේ ගත්තේ අමතර කෑම ටිකක්. ඉතින් මේ දේවල් වලට තමයි ගොඩක් විතර යන්නේ. අනිත් වේදමුත් එක බැලුවොත් සෑහෙන වේදමක් යනවා. ඉතින් මේ ටිකට බලමු දවස් වේදමත් එක්ක අපි ඉස්සරහට බලමු. මෙතන ගණන් හදලා මම ගෙදර ගිහලා වලට පෙන්නන්න කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ මාට් එකට ආවා. මේ මාට් එකෙන් මම මේ රටේදී ගන්න මෙතනින්. ඉතින් මෙතන තියෙනවා පල්චොන් කූබ් එකක් වෙන එකක්, චිල්චොන් ඕබ් එකක් වෙන එකක්. ඉතින් මෙතනින් මම ගොඩාක් වෙලාට ගන්න මේ පල්චොන් එක. මේ රටේ ඉඳි එක තමයි අරයි යන්නේ. ඉතින් යාළුවනේ ගෙදර ආවා ඔන්න බඩු ටික. ඉතින් මේ පේනවනේ මේ තමයි මම මාසෙකට දේවල් වගේම මෙතනින් සති දෙකක් විතර පාවිච්චි කරන දේවල් තියෙනවා. එහෙම උනත් අමතරින් ගන්න ආපහු සති දෙකකට පස්සේ ගන්න වෙන දේවල් තියෙනවා. ඉතින් අපි බලමු. මං ඔයාලට පෙන්නනවා මං ඊමාර්ට් එකෙන් ගත්ත කෙසෙල් ගෙඩි එක. ඊට පස්සේ ග්‍රීක් යෝගට් එක, ඊට පස්සේ බිත්තර මං ඔයාලට පෙන්නවනේ එතන තිබ්බා ඔමේගා 3 මේක මේ ෂොයිල් එක. ඊට පස්සේ මේක මම ගන්නවා. ඊට පස්සේ කලින් මං ගෙනා පීනට් බටර් එකක් තිබ්බා. මේක සාමාන්‍යයෙන් මේක මාසයක් පාවිච්චි කරන්න. ඊට පස්සේ බ්ලූබෙරි එක මේක මාසෙකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් පොඩ්ඩක් වගේ දානවා. ඊට පස්සේ මෙතන අවකාඩෝ එක තියෙනවා. ඊට පස්සේ ආමන්ඩ් එක මේකත් මාසෙකට එහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා මේ රට හින්දි එක. ඉතින් රට හින්දි එකත් ඒ වගේ තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා මේක තියෙන ඕට්ස් වලින් හදන චූටි ටොපියක් වගේ එකක් තියෙන. ඉතින් මේකත් මම ගොඩක් වෙලාවට බ්‍රේක් ටයිම් වලම කන්න සාක්කුවේ දාන යනවා. මේකත් පැකට් එක මාන් ඊචොරම් වගේ එනවා. මේක මම කලින් ගත්ත එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බෙල්ජියන් චොකලට් එකක්, මේකත් ඩාර්ක් චොකලට් එකක්. මේකත් හොඳයි. ඉතින් මේකෙත් පැක් තුනක් වෙනවා. මම ගිය පාර ගිය වෙලාව ගෙන අපයක්. ඒක මාන් ඊචොරම් විතර වෙනවා. ඊට පස්සේ මේ ටික තමයි ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එක. දාන ඉතින් ගොඩාක් යනවා. ඒනට මේ ගියපම කිට් කැට් එකක් අරන් එනවා. මේ ගිය පාර ගෙන ආපු එක කන්නේ ගොඩක් වෙලාවට පැනලා ගොඩක් කනවා අඩු හින්දා. ඉතින් අනිත් දේවල් මෙතනින් මට කෙසෙල් ගෙඩි මේ මං ගෙනාවේ සාමාන්‍ය මේක දවස් 8ක් විතර 8ක් 10ක් විතර පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් දැන් රස්නේ ගන්න හින්දා ගොඩක් වෙලාවට කෙසෙල් එළිය තියන්න බෑ. එහෙම වුණොත් ඉක්මනට සවුත් වෙනවා. සීත කාලේ අපිට මේක සාමාන්‍ය දවසට එක ගානේ දෙක ගානේ කෑවත් සතියක් එකමාරක් විතර පාවිච්චි කරගන්න පුළුවන්. රස්නේ කාලේ ඉක්මනට සවුත් වෙනවා. ඊට පස්සේ මේ ඕට්ස් බෝතලේ මේකත් මම කූපන් එකෙන් දාන්නේ. මේකත් මාන්න ඊචරමක් විතර එනවා. මේක සාමාන්‍යයෙන් මාස 2කට විතර පාවිච්චි කරන්න පුළුවන්. මාස 2ක් විතර. ඒතකොට එහෙම බලපුවම මේ ලොකු වියදමක් නෑ මේ ටික. එතකොට යෝගට් පැක් එක මේ වගේ යෝගට් පැක් දෙකක් එනවා. මෙතන
මේක යෝගට් 12ක් තියෙනවා. සාමාන්‍යයෙන් මට පැක් 2ක් විතර යන්නේ. ඉතින් ඔය විදිය තමයි කෑම එක. ඉතින් කියන්න ඕනේ යාළුවෝ හැමෝටම ඉතින් අපි ඇවිල්ලා ඉන්න වැඩ කරන මහන්සියලා වැඩ කරන්න. ඉතින් ඇත්තටම කෑම බීම ගැන හොඳට සැලකිලිමත් වෙන්න කොරියාවේදී. මොකද ගොඩාක් අය දැන් මේ වෙනකොට අසනීප තත්ත්වවල ගොඩාක් පත් වෙලා තියෙනවා. දැන් ගිය සතියේත් අපේ යාළුවෙක් heart attack හැදලා ගෙනියවුවා. ඊට පස්සේ අපේ ගොඩාක් ළඟින් ආශ්‍රය කරපු අපේ ගොඩාක් යාළුවෝ හින්දා නැති වුණා. ඉතින් ඒ හින්දා ඔයාලා පුළුවන් තරම් Tamanට ශරීර සෞඛ්‍යයට හොඳ දේවල් කන්න. ඒ වගේම තමයි උදේට එහෙම ගොඩාක් අය පුරුදු වෙලා ඉන්න මොනවත් නොකා වැඩට යන්නේ. ගිහිල්ලා කෝපි එකක් බීලා රෑ දවල් 12 වෙනකන් විතර ඉඳලා තමයි වැඩ කරන්නේ. ඉතින් මම කියන්නේ අපි සාමාන්‍යයෙන් ලොකු පඩියක් ගන්නවනේ. ඉතින් කෑමට දැන් මෙතන ගිහිල්ලා තියෙන හිතලා බලන්න දැන් මගේ ඊමාර්ට් එකේ මම මේ ගත්ත දේවල් වල බිල ගිහිල්ලා තියෙනවා. යුක්මා නෝචනමයි සාමාන්‍යයෙන් මෙතන ඕට්ස් එක මම වෙනම ගන්නවා කූපන් එකේ. රටින් දිග වෙනම ගන්නවා. ඊට පස්සේ මම ගත්තේව තිබ්බා බ්ලූබෙරි එක ඒ වගේ දේවල්. ඉතින් සාමාන්‍යයෙන් ගියත් අපි දවසේ පඩියට හදලා බැලුවේ. ඉතින් හරියට ගියත් එහෙම දවසේ පඩියක් යන්නේ අපිට මාසෙට මේවා අමතර දේවල්. හැබැයි මේවා ගොඩක් කාලට මේ බත් කනවට අමතරව කන දේවල්. ඉතින් මොකද හැම වෙලාවෙම තුන් වේලම සාමාන්‍ය අපේ විදිහට වෙලා කන්න පුරුදු වෙන්න එපා කොරියාවේ. ඒක ඇත්තටම මම දකින හැටියට ගොඩාක් අපි අසනීප වෙන්න ප්‍රධාන හේතුව. මොකද තෙල් දාලා තියෙන 3-5 જાති හැමදේම දාලා ඉවරලා කාලි වල සමහරලාට දවස් 2 ෆ්‍රිජ් එකේ තියලා අපේ යාළුවෝ කනවා. ඉතින් එතකොට ඇත්තටම ඇඟට ගුණයක් නැහැ මේ දේවල්. ඉතින් මම ගොඩක් කලාට කරන්නේ මම ඩේ එකේ සිත්තමින් දෙන කෑම දෙක කනවා. දවල් 12ට 5ට මම හොඳට කනවා. හොඳට කාලා මම රැයට කරන්නේ ගෙදර ඇවිල්ලා මෙතන මේ බතල අලයයි අලගෙඩියකුයි තම්බනවා. අලගෙඩියේ තම්බලා ඊට පස්සේ ජූස් එක හදා ගන්නවා. මම අවකාඩෝ එකකින් අවකාඩෝ එක දානවා, බනානා එකක් දානවා, බ්ලූබෙරි දානවා, පීනට් බටර් හැන්දක් දානවා. ඒ තමයි හවසට චූටි පොඩි ජූස් එකක් හදා ගන්න. ගොඩාක් නෙවෙයි. දැන් ඔයාලට හැමෝටම මේ අවකාඩෝ නම් මනම් දාන්න ඕනේ. කෙසල් ගෙඩියක් දාලා, යෝගට් එකක් දාලා, රටේදී 3-4ක් දාලා එහෙම ගාවක් කමන්නේ. උදේට මම කරන්නේ ගොඩක් කලාට අර විදිහම තමයි බ්ලූබෙරි, ඊට පස්සේ කෙසල් ගෙඩියක්, පීනට් බටර් හැන්දක්, රටේදී 4ක්, ඊට පස්සේ ඕට්ස් හැදෙනවා. මේ ඕට්ස් එක මේක හරි හොඳයි. ඉතින් ඔයාලට ලොකු ගාණක් නැහැ. මේ පානවයි ඊචනමක් විතර ඉන්න කූපන් එකේ. මේකක් ගන්න. මේකෙන් හැදි දෙයක් දාන්න. ඊට පස්සේ වැඩි වෙලා යන්නේ මේ දේවල් වලට. ඔයා උදේ රැට ඇවිල්ලා බ්ලෙන්ඩර් එකක් තියාගන්න. රැට ඇවිල්ලා මේ ටික දාලා ෆ්‍රෙෂ් මිල්ක් එක දාන්න. ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් සාමාන්‍ය පොඩ්ඩක් දාන්න. මේක විතරයි. මේක චොරමක් විතරයි. එතකොට ඒ ටික දාලා ඉවරලා රැට ජූස් එක හදන්න. ඒ කියන්නේ උදේට කාලා යන්න බැරි නම් බත් කන්න බැරි නම් උදේට බත් කන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒක කමක් නැහැ. ඉතින් බත් කාලා යනවා නේ. ගොඩක් අය බත් කාලා යන්නේ නැහැ උදේට. ඉතින් ඒ වෙලාවට ඔයාලා කරන්න ඕනේ මේ වගේ රැට ජූස් එකක් හදාගන්න. ඕට්ස් එක දාන්න. බත් කෑවට වැඩිය ගුණයි ඕට්ස් කියන්නේ. ඊට පස්සේ රටේදී දාන්න. ඊට පස්සේ කෙසල් ගෙඩියක් ඒ දේවල් දාන්න. ඊට පස්සේ රැට හදලා තියන්න. ඉතින් ඔයාලට සීතල ගොඩාක් ඇඟට අහිත කර කෙනෙක් නම් ඔයා සීත කෑම කන්න බැරි කෙනෙක් නම් ඔයා ජූස් එක හදලා එළියේ තියන්න. එළියේ තියලා උදේ නැගිටලා බ්ලෙන්ඩරේ තව එකපාරක් ගැහුවා මොනකට හොදලා ඇවිල්ලා ඒක බොන්න. ඒක දවල් 12 1 වෙනකන් ඇති අපිට. දවල් කෑමක් කනකන් ඇඟට මාර හයියක් තියෙනවා. ඉතින් කිස් බඩ යන්න එපා. උදේට චොකෝ පයි එකක් කාලා, කොමුණු හරි පැන්නා බිස්කට් එකක් කාලා, ඒක කීරි එකක් ලංකාවේ වගේ මොනවා හරි හදලා ගන්න. නැත්නම් කෝෆි එකක් ගහලා හිස් බඩ තමයි කම්පැනියට යන්නේ. ඉතින් ඒකල දවල් 12ට කාලා සිත් වෙන්දෙන කෑම දෙනවා. සමහර මිනිස්සු සිත් මේ කෑම එක හරියට ගන්නෙත් නැහැ. ඉතින් එතකොට අපි නොදැනීම අසනීප වෙනවා. ඉතින් ඒක හරියට කල්පනා කරලා හරියට තමන්ගේ ශරීර සෞඛ්‍යය හිතන්න. සාමාන්‍ය මේ යෝගට් එකක් දවසට කන්න, කෙසල් ගෙඩියක් දවසට කන්න. ඊට පස්සේ සාමාන්‍ය දේවල්. ඊට පස්සේ මේ වගේ මේක ඕට්ස් වලින් හදන බිස්කට් පොඩි මේ කුකි එකක් තියෙන මේවා මම සාමාන්‍ය 6-7ක් දාන යනවා කම්පැනිට බ්‍රේක් ටයිම් එක මේවායින් දෙයක් විතර කනවා. ඊට පස්සේ චොකලට් වැනිලා කන්න එපා, චොකෝ පයි යනම් මනම් කන්න එපා. ඒ වෙලාවේ මේ සාමාන්‍ය ඩාර්ක් චොකලට් එකක් මොනවා හරි ගෙනල්ලා එහෙම කන්න. ඉතින් කන්න නැතුව ඉන්න එපා. ඔයාලා රාමයන් එකක් කාලා සමහර මිනිස්සු රාමයන් එක කන්න. ඊට පස්සේ හරියට හිතන්නේ නැහැ. ඊට පස්සේ රැයට ඇවිල්ලා ලොකු බත් පිඟානක් කනවා. ඒකත් සමහරලාට අපි ඇත්තටම ඩේලි වෙන අය අඩුයිනේ. අපිට කරන්න බෑනේ ඒක. මොකද අපි අපේ රස්සාවත් එක්ක අපිට දවස ගන්න උයන්න අමාරුයි ඉතින්. එහෙම උයන්න පුළුවන් නම් හොඳයි. ඒත් කොරියන් කෑම කන්න පුරුදු වෙන්න. රැයට ඇවිල්ලා ඔයා හිතන්න දවල් 12ට සිත්තමෙන් කනවා. 5ටත් කනවා. රැයට ඇවිල්ලා නාල කරලා 8-9 වෙද්දී ලොකු බත් පිඟානක් කනවා. නොදැනීම ලෙඩ වෙනවා. තේරුණාද? මොකද මම දැන් අපේ
දැන් අවුරුද්දකට කලින් අපේ මේ උසාවියට හොඳම යාළුවෙක් නැති වුණා. ඉතින් හැම විදිහම ශරීරයත් ගෑස්ට්‍රික් හැදලා කියලා බලපුවම heart attack එක නැතුණා. දැන් ගිය සතියේත් යාළුවෙක් කරගෙන හොස්පිටල් අතර කරා. තාම හොස්පිටල් එකේ. ඉතින් අපේ කලින් යාළුවෝ නැතුණාට පස්සේ අපි මේ ඒරියා එකේ හිටපු හැමෝම චෙක් කරා ගිහිල්ලා. මොකද අපි ගොඩාක් ආදර කරපු යාළුවෙක් නැතුණා. ඉතින් ගිහිල්ලා හැමෝම ඉතින් අපි චෙක් කරපුවාගෙන් භාගයක් පොඩි අසනීප වල ඇඟේ ආව වුණා. ඉතින් අර බයටම අපි ගිහලා චෙක් කරේ. ඉතින් එතකොට අපි නොදැනීම අපේ අසනීප ඇඟේ තිබ්බයි. ඊට පස්සේ හැමෝම බේජ්ජත්. දැන් පොඩ්ඩක් ඒකෙන් අඩු අපි අසනීප ඇඟේ තියාන අපි දන්නේ නැහැ. අපි කන්නේ වසවිස. අන්තිමට අපිව මේ ඇවිල්ලින්නේ අම්මා තාත්තාව වයිෆ් ළමායිගේ හීන සැබෑ කරන්න ඇවිල්ලිනවා අපි ගැන හිතන්න ඕනේ. අපි ගැන 100%ක් හිතන්න. මොකද අපි ලෙඩ වුණොත් අර මිනිස්සුන්ගේ හීන ඔක්කොම ඉවරයි. ඒ හින්දා මේ පෙන්නන්නේ ලොකු දෙයකටවත් මේ මම කන විදිහ නෙවෙයි පෙන්නන්නේ. මොකද මේක මේ විදිහ වෙන්නේ. ඒකට සාමාන්‍ය අවුරුදු 30ට එහා නම් 30ට 35ට එහා නම් සාමාන්‍ය ඔයාලා ෆිෂ් ඔයිල් එකක් මල්ටිවිටමින් එකක් ගන්න. දැන් මේ මම ගත්ත කියලා මේකම ගන්න එපා. ඔයාලා ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා. මොකද ගන්න. ඔයා දැකලා ඇති කොරියන් සාමාන්‍ය 35 40 පැනපයි දවල්ට බත් කාලා සිත් බැලලා ඒගොල්ලෝ බෙහෙත් අහුරක් වගේ බොනවා. ඒ බෙහෙත් නෙවෙයි. ඒගොල්ලෝ විටමින් ජාති ගන්න. මොකද අපි 35 40 ගියාට පස්සේ අපේ ඇඟේ නිපදෙන්නේ නැති දේවල් අපි අමතරෙන් ඇඟට දෙන්න ඕනේ විටමින්. ඉතින් කොරියන් නෑ බලන්න අපිත් එක්ක වැඩ කරන අජුසි කෙනෙක් බලන්න අවුරුදු 60යි 70යි 70ට දෙහා මිනිස්සු වැඩ කරන හයි හත්තිය ඕද බලන්න ඇඟපතවල් බලන්න. දැන් අපේ 35 40 ලොකු බඩ ගෙඩියක් ඈ ඊට පස්සේ හවසට බලන්නකෝ දැන් අපේ අය පුරුදුලා තියෙනවානේ. බොන්න ඕනේ කොරියාවේ ඉන්නකොට බොන්න ඕනේ කන්න ඕනේ මේ දේවල් කරන්න. මොකද විනෝද වෙන්න ඕනේ අපි සල්ලි හම්බ කරන්න. හැබැයි ඩේලි බොන මිනිස්සු ඉන්නවනේ. ඉතින් හිතලා බලන්න දවස් ගානේ සෝජුවක් දෙයක් බීලා උදේට හරි අමාරුවෙන් වැඩට යන මිනිස්සු ඕන තරම් අපි දැකලා තියෙනවා. ගොඩක් අය තරහ වෙයි මේ වීඩියෝ වල කරන්න දෙයක් නැහැ ඇත්ත දේවල්. ඉතින් ඔයා හිතන්නේ මේ පඩි හරි. දැන් අමයි දවසේ පඩිය මම සාමාන්‍යයෙන් පෙන්නවා මාන් 12ක් යනකොට අපි නංගා රුපියල් 24000ක් ඉලිපන්ද. ඉතින් ඔයා හිතන්න කොරියාවේ සෝජු බෝතලයක් චොනන් එකක් දෙකක් වෙන හින්දා අපි බොනවා. සෝජු දෙයක් බිව සාමාන්‍ය සම්චොනන් කියන්නේ. රුපියල් 600 700ක්. ඔයා ඔය පුරුද්දවා ලංකාවට අරන් ගියොත් එහෙම. ඔයා දවසට සෝජු දෙයක් බොන මනුස්සය ඔයා ලංකාවට අරන් ගියොත් ඔයාට මෙහි දවසේ ආදායම රුපියල් 24000ක් වෙයි. ඔයා ලංකාවේ ආදායම සාමාන්‍ය හිතලා බලන්න. ඔයා දවසට රුපියල් සමන්ගේ දෙයක් කරොත් සාමාන්‍ය ලොකු බිස්නස් එකක් කරන්නේ රුපියල් 3000යි 4000යි. ඒ ඔයා මේ ස්ථීරව දෙයක් කරගෙන ස්ථාරලා ගියත් ඔයාට ලොකු ආදායමක් දවසට එනවා නම් ආවා කියන්නේ රුපියල් 5000ක් ගන්නවා. ඔයා ඔය බොන බීම පුරුදුනොත් ලංකාව ඔයාට දවස ගානක බොන්න පුළුවන්. ඒතර සෝජු කියන දේ අපිට මේ පොඩි ගානින්ද බොනවා. අඩුම තරමේ මම දන්නවා දැන් 100% මේ බොන මිනිස්සු සෝජුව මෙහෙන් අපේ පඩිය මාන් 12යි නම් සෝජුව මෙහෙන් මාන් 3ක් 4ක් වුණා නම් ඔය එක මිනිස්සෙක් බොන්නේ. තේරෙනවද? බොන්නේ නැහැ මොකද සල්ලි ගැන හිතනවා. මොකද සල්ලි හම්බ කරන්න ආවේ. හැබැයි සමහරු චොනමයි දෙකයිනේ. ඈ ගිහිල්ලා අරගෙන බොනවා. ඈ හවසට බීලා ඒක බීලා තමයි නිදාගන්න උදේට නැගිටිනවා. සමහරු රාන්නෙත් නැතුව තමයි වැඩට එන්නේ. බොන්න ඒක කමක් නැහැ. සෙනසුරායිදාට ඔයාලා පාටියක් දාන්න යාළුවොත් එක්ක එකට දෙන්න. අර ඩේලි ඒ දේවල් කරන්න එපා. අසනීප වෙන්න ඔයාලම. ඔයා වැඩ ඇරලා ඇවිල්ලා. මොකද ඔයා හිතන්නේ ඔයා එකම මැෂින් එක වැඩ කරන්න එක තැන හිටගෙන වෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට එකම වැඩේ කරන්න. අස්තින් සමහර දෙයක් ගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් පැක් කරනවා වෙන්න පුළුවන්. ප්‍රෙස් ගන්න. ඔයා හිතන්නේ ඔයා දවසම ඕකනේ කරන්නේ. එතකොට ඔයා දවසම ඕක කරලා ඊට පස්සේ ඔයා හිතන්නකො ඔයා අවුරුදු දෙක තුනක් ඔයාට ඕක තමයි හුරුව. ඊට පස්සේ මේ තැන් වල හන්දි මේ හැමදේම ඔයාට එකම දේ. එතකොට ඔයා කිසි දෙයක් කරන්න එනවා නානවා සමහර අය දැන් ගොඩක් ඉන්නවා ෆෝන් එක ගත්ත ඇඳට වැටෙනවා. නැත්නම් සෝල්ජර් බීලා ඇඳට වැටෙනවා. ඊට වැඩි හොඳට ඔයා ඇවිල්ලා තමන් ගැන විනාඩි 10ක් ඉඳන්න. පොඩ්ඩක් ඇඟපත එක්සර්සයිස් එකක් කරගන්න. ඇඟපත ඇද ගන්න. සාමාන්‍ය චුට්ටක් එකම තැන කෙනෙක් නම් පොඩ්ඩක් ඇවිදින්න. ඒ වගේ දෙයක් කරන්න. එහෙම වුණාම ඔයාට තේරෙයි කාලයක් ඇද නැත්තම් අනික් රටවල් වලට සාපේක්ෂව බැලුවොත් අපේ රටේ 100ට කොරියාවයගෙන් ඒ කියන්නේ අලු එන මල්ලිලා සාමාන්‍ය දේගොල්ලෝ එකපතෙන්ම සාමාන්‍ය පොඩි අය. ඉතින් අර පරණ අපේ ගත්තොත් අවුරුදු 3 4 5 සාමාන්‍ය 190ක්ගෙන් බඩගෙඩියක් තියෙනවනේ. ඉතින් අර මේ ඒක අඩු කරගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා සාමාන්‍ය හිතලා මතලා කරන්න පුළුවන්. ඉතින් මොන විදිහේ සිස්ටම් එකකට පුරුදු වෙනවද දන්නේ නැහැ. ඉතින් අසනීප වෙනවා. heart attack ගොඩාක් හැදෙනවා. ලංකාවට යනකොට මේ මිනිස්සු අසනීපයි. ඒ හින්දා කෑම හරියටම හිතන්න. කෑම ගැන 100%ක් හිතන්න. මොකද කෑම හරියට කරලා ඔයාලා නිරෝගී ඔයාලා හරියටි තියෙ නැත්තම් account එක යනකොට සල්ලි ගොඩාක් ඉදරන අපි ඩෙඩෙක් කළා ගියොත් කමන්නේ. යන්න බැරි වෙච්ච මිනිස්සු කී දෙනෙක් අපේ නැතුණාද මේ. හොඳ
වටින ජීවිත කීයක් නැති වුණාද? මොකද අන්තිමට heart attack වෙලා දරුණුම වෙලා හොස්පිටල් එකට ගෙනියන තමයි මිනිස්සු දන්නේ මට මෙහෙම දෙයක් තිබුණා කියලා. ඉතින් මොකද කලින් අපි චෙක් කරගන්න ඕනේ. ගොඩාක් අය චෙක් කරා. මමත් කියන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවනේ සාමාන්‍ය මාස 6කට අවුරුද්දකට සැරයක් ඔයා ගිහලා ඔයා බොඩි එක චෙක් කරගන්න. මොකද එහෙම වුණොත් ගොඩාක් මරණ අපින් නැති නතර කරගන්න තිබ්බා. ඉතින් පස්සේ අපි දුක් වෙලා හොස්පිටල් වලට බිල් ගෙවලා මේවා කරනවට වැඩිය අපි කලින් මේ දේවල් කරන එක ඇත්තටම හොඳයි. ඉතින් ඒ දේත් මතක් කරන්න ඕනේ. මේකට දොස් කියන මිනිස්සුත් ඉතින් මොකද අනේ ඔබ කනවා නම් කාපන් කියන જાති කමක් නැහැ. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ මතය. මම කිව්වේ මේක අහලා පුළුවන් කෙනෙක් කියන. දැන් අපිටත් වෙලා නැහැ. මම උදේ සාමාන්‍ය අපි 8ට වැඩ ඉන්න උදේ 6:00 නැගිටිනවා. අපි ගෙදර එනකොට රෑ 8:00යි. ඉතින් අපි කම්පැනිෙන් පිටින් ඉඳලා ඉතින් පොඩි වෙලාවක් ඉඳි පොඩි වෙලාවේ පුළුවන් විදිහට පොඩි එක්සර්සයිස් ටිකක් කරනවා. ඊට පස්සේ එහෙම හිතනවා. ඉතින් කන පොඩ එක අනිවාර්යෙන් පරිස්සම් වෙනවා. මොකද කන පොඩ එක අහුවෙන දේ හැමදේම කන්නේ නැහැ. කොරියන් කෑම අනිවාර්යෙන්ම කනවා. මම ඩේ සතියේ බත් කන්නේ නැහැ. ඩේ සතියේ කම්පැනි දෙන කෑම එක හොඳයි. නයිට් එකේ කෑම මොනවද දෙන්නේ? ඉතින් මේ විදිහට අදලා මම ඒ යනකොට ජූස් එකක් හදාගෙන යනවා. ඊට පස්සේ එළවලු දාලා විබත් එකක් වෙනම අපි අරයි යනවා. ඉතින් ඒ විදිහට තමයි කරගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බිත්තරයක් කන්න මේ බිත්තර පැකයක් 30ක්ම චොනන් 6යි 7යි. දවසට බිත්තර දෙකක් එහෙම කන්න. බිත්තර දෙක උදේට දෙකක් හවසට දෙකක් කන්න. ඒවා ලොකු අමතර ඇඟට මේ කිසිම අහිතකර දේවල් නෙමෙයි. ඉස්සර ගෙඩියක් කන්න. අපේ බබුණ පාන් ගෙඩියක් ගේනවා. ජෑම් එකක් ගේනවා. ඕක ගා ගන්න උදේට කාලේ යනවා. එහෙම නැත්නම් රාමියන් එකක් ගේනවා හදා ගන්නවා යනවා. තේරෙනවද? ඊට පස්සේ චොකෝ බයි එහෙමනේ කන්නේ. අනික දැන් මම අපේ කලින් යාළුවෝ නේද අපි මෙඩිකල් අපි ගිහිල්ලා අපි චෙක් කරගන්නකොට ડોක්ටර් කෙනා ආවා. ඉතින් කිව්වේ කොරියන් කෑම කන්න. මොකද ඔයාලා රටේ කෑම ඔයාලා ඒ විදිහට හදලා කෑවට මෙහෙ පරිසරය වෙනස්නේ. අපේ රටට වැඩිය මෙහෙ සීත කාල රසයි. ඒතකොට අර අපේ ඇඟ ඇතුළට ගත්ත දේවල් එළියට යනවා අඩුයි කියනවා. හරි ඉතින් එහෙම වුණාම තමයි ගොඩක් ඔය heart ප්‍රශ්න වලට ඇති වෙන්නේ. heart ඊට පස්සේ කොලෙස්ටරෝල් ඊට පස්සේ සමහර ගෑස්ට්‍රික් දැන් අපේ පොඩි මල්ලා ගෑස්ට්‍රික්. ඉතින් මට මතකයි මම අපි ඇවිල්ලා කම්පැනි වල පළවෙනි 4:10 අපිට නිවාඩුවක් දාන්න හිතෙන්නේ නැහැ. අපි හිතනවා අපිට කොච්චර පාඩුවක් දවසට ගියේ නැත්තම් මෙච්චර දැන් ඉස්සර නිවාඩු දැම්මත් ඒ කියන්නේ අපි වරුවෙන් හරි ආයෙ වැඩට යනවා. මම මතකයි අපි පළවෙනි 4:10 එක නිවාඩුවක් අපි දාලා නැහැ. අපිට මතකයි එක නිවාඩුවක් ගත. දැන් මම හිතන්නේ දැන් අලුත් මල්ලිලා වරදක් කරන කියලා හිතන්න බෑ. නිවාඩුමයි ගොඩක් කරලා. අපේ කම්පැනියෙත් අපි මේ කීප දෙනෙක් ඉන්න ඉතින් කොයි වෙලාවෙත් නිවාඩු. ඒ කියන්නේ පොඩි හෙම්බ්‍රිස් ආඩන් නිවාඩු දානවා. කොන්දේ අමාරුවට නිවා කියලා නිවාඩු දානවා. ඉතින් කිසිම අර ආපු කාරණේ ඔළුවේ ගොඩාක් කළා නැහැ. සාමාන්‍ය පොඩි අසනීපයක් දරා ගන්න පුළුවන් දෙයක් අපි ඇඟේ තියෙනවා. ඉතින් පොඩි දෙයකට නිවාඩු දාන්න කියලා කොරිය ඇත්තටම බලනවා. ඉතින් දැන් අනිත් රටවල් වල වැඩ කරනවා. දැන් අපිත් උස්බෙකිස්තාන් අය වැඩ කරනවා. සමහරවිට අපිට නයිට් ෂිෆ්ට් එක කරනවා. අපි සිකුරාදා නයිට් එක ඉවරයි. සෙනසුරාදා නයිට් එක නැති වුණාම ඒගොල්ලෝ උදේ ඕෆ් වෙලා ගිහලා කෙලින්ම යන්නේ පාර්ට් ටයිම් වැඩක් කරන තැන ඔෆිස් එකකට පාර්ට් ටයිම් වැඩක් හොයාගෙන. ඒකලා අර පැය 12ක් නිදිමර මිනිස්සයා හරියට ගත්තොත් පැය 24ක්. මොකද අප වැඩ කරලා ආය යනවා පාර්ට් ටයිම් වැඩක් කරන්න. ඉතින් පාර්ට් ටයිම් අපේ අය පැය 12 වැඩ කරලා හරි අමාරුයි. ඉතින් අමාරුයි අපිටත් එහෙම පැය 24 වැඩ කරන්න කියලා නෙවෙයි. ඉතින් අර මේ පැය 12 ගන්න සමහරව හරි අමාරුයි. අසනීපයි බෙහෙත් මේ පොඩි වයසට එනකොට ගෑස්ට්‍රික් කියනවා නොයෙක් අමාරුකම් කියනවා. ඉතින් කම්පැනි වල ගොඩාක් වෙල් ලියුම් ගන්න කියපම නැති අසනීප මාව ගන්න. ඉතින් එහෙම නෙවෙයි. ඔයාලා හොඳට කෑම බීම ටික හරියට ගන්න. හරියට කන්න. අවශ්‍ය දේවල් ටික කන්න. නිකන් බඩ පුරවන්න එපා. ලොකුවට බත් ටිකක් බෙදාගෙන තෙල් කැටියක් දාලා නිකන් අනම්මනම් හදාන කාලා ඔයාලා හිතනවා නම් ඒක ඇඟට හයියක් කියලා නෑ. ඒක බොරු. එහෙම හයියක් නෑ. හොඳම දේ තමයි අවශ්‍ය දේවල් මේ දැන් මේ ටික බලන්න දවසේ පඩියක් යන්නෙත් නෑ මට මේ ටිකට. ඉතින් සාමාන්‍යයෙන් මාසයක් බැලන්ස් කරගන්න පුළුවන් දේවල් පොඩි දේවල් ටිකක් කරුණාම මේක සල් ගෙඩියා නම් මම හැරිච්චා මාසයක් බැලන්ස් කරන්න. ඉතින් හිතලා බලන්න දවසේ පඩියයි යන්නේ. ඔයාලා බොන්න ගියොත් ලොකු පාටියක් දැම්මොත් දැන් අපේ ගොඩාක් පුරුදු වෙන්නේ ලොකු බෝතලයක් ගන්නකොට බ්‍රෑන්ඩ් බෝතලයක් ගන්නකොට ඒක Facebook දාලා ඊට පස්සේ වටේ මිනිස්සුන්ට පෙන්නලා ඉතින් එහෙමනේ ගන්න. ජීවිත විඳින්න ඕනේ. ඒවා දේවල් අනිවාර්යෙන් කරන්න ඕනේ. වැරදි නෙමෙයි. ඉතින් ඔයාලා මේ දේවල් කරන්න. ඉතින් අරවා කරන්න පුළුවන් මනුස්සයර පුළුවන් මේ වගේ දෙයක් කරන්න. මේ ඕට්ස් බෝතලයක් මාන් නීසොනමක් වෙන්න. මාස 3කට එහා පාවිච්චි කරන්න. මේකෙන් හැන්දක් දෙකක් දැම්ම නම් ඇති. මාස 3ක් හදලා ඔයාලා මාසෙට කියලා දෙන්න චොනක් දෙකක් තුනක් නේ. ඉතින් මේවා එකක් ගන්නකො මේ වගේ දෙකුත් ගන්නකො අරවත් කරන්න. ඉතින් ඒවත් කරන්න හොඳට කන්න බොන්න විනෝදෙන්න හැබැයි ශරීර සෞඛ්‍ය හිතන්න. ඉතින් ඒ දේවල් හිතන්න. ඉතින් මේක ගන්න ෆිෂ් ඔයිල් එකක් ගන්න. පීනට් බටර් මේවා හරි හොඳයි. මේවා දාලා ජූස් එකක් හදන්න. දැන් උදේට මම ජූස් එක හදන වීඩියෝ එකක් මම ඔයාලට කරන්න. එහෙම දාන්න. ඊට පස්සේ
සාමාන්‍යයෙන් බතලාලයක් එහෙම තම්බලා කන්න මේවා හොඳයි. ඉතින් මේ දේවල් හොඳයි. මේ බතලාලය වැඩි වෙලා යන්නේ නැහැ. වා ඇවිල්ලා නාන්න යන වෙලාවට මේක තියලා යන්න බතලාලයක් බිත්තර දෙකක් අලගෙඩියක් මෙතන සාමාන්‍ය ගෑස් එකේ තියලා නා ගන්න කියලා සාමාන්‍ය අඩුව නාලෙනකොට වාට වෙලාව අමතර වෙලා යන්නේ නැහැ. වාට වැඩි උයන්න යන වෙලාව යන්නේ නැහැ. ඊට පස්සේ තව හිතන්නකෝ ජූස් එක ගන්න විනාඩි 5යි යන්නේ. විනාඩි 5යි මේ ටික දැන් මම මෙහෙම තිබ්බට මම මේ හැමදේම අවකාඩෝ එක බ්ලූබෙරි එක තව මැංගෝ එකක් තියෙනවා. මැංගෝ එක ඔය හැමදේම පොඩි පෙට්ටි වල දාලා තියෙන අවශ්‍ය සතියකට අවශ්‍ය ප්‍රමාණය. ටක් ගාලා ගත්තා. ඒ ටික දැම්මා. කෙසල් ගෙඩියක් දැම්මා. පීනට් බටර් හැන්දලා ඔය ටික දැම්ම හැදුවා. විනාඩි 5යි මට යන්නේ. හදලා ගොඩක් වෙලාවට මම උදේට බොන එක පිජ්ජා මේ ඕට්ස් හැන්දලා පිජ් එකේ තියලා යනවා. පිජ් එක දැන් නැගිට්ට ටක් ගාලා බ්ලෙන්ඩර් එක ගැහුවා. බීව ගියා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. අර ඇවිල්ලා හට්ටි හොදගෙන මුට්ටි හොදගෙන මේවා කරගෙන එළවලු ටික කපාගෙන මස් මාළු හොදගෙන නටන්න අවශ්‍ය දේවල් නෙමෙයි. පොඩි දේවල්. හැබැයි වාගේ ඇඟට හරි හයියක් තියෙන මේ දේවල් කරපුවාම. ඉතින් ඒක හරියටම දැන් මේ වැරදිට හිතන්න එපා. මේ ලොකුවට මේ කනපොන ඒවා පෙන්වුවා නෙමෙයි. මොකද තමන් ගැන හිතනවා 90%ක්ම අඩුයි. තමන් ගැන හිතන අඩුයි. වැඩ කරන අර මැෂින් වගේ පුරුදු වෙලා තියෙන්නේ යනවා කෙන්ද්‍රික ගහරි වැඩ ටික කරනවා හවසට එනවා එක සෝජුවක් ගහනවා ඉන්නවා කොරියන් දෙයක් කන්නේ නැහැ තියෙන එකක් රත් කරගෙන කනවා දවස් දෙක තුන ෆ්‍රිජ් වල කන මිනිස්සු ඉන්නවා අපරාධයක් මෙච්චර රටක ෆ්‍රෙෂ් හැමදේම ෆ්‍රෙෂ් පිට තියෙනවා ඔයා බත් කන වෙලාවේ විතර දෙයක් තම්බ ගන්න මේ කෙසල් ගෙඩියක් කන්න ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් එක මොන හරි බොන්න ඉවරයි ඒක ඔයාට පෝෂණය ඔයාට ඇඟට හම්බෙනවා ඉතින් එහෙම පුරුදු වෙන්න ඒ නැතුව ලොකු දේවල් කන්න කරලා එහෙම කරන්න එපා ඉතින් ශරීර සෞඛ්‍ය අංකයකට හිතන්න ඉතින් එකයි මේ වීඩියෝ එකෙන් කිව්වේ. ඉතින් මම මෙතන දාන්නම් ඔයාලට අන්තිමට දාන්නම් මට මේ ටිකට කොච්චර වියදමක්ද කියේ. මොකද දවසේ පඩියට මේ ටික ගන්න පුළුවන් බැරි කමක් නැහැ. මේ දවසේ පඩියකට යන දෙයක්. ඉතින් ඒ හින්දා ඉතින් වීඩියෝ එක බලන්න. මේකට දොස් කියන මිනිස්සු ඕන තරම් ඉදී. හොඳ කෙනායක් ඉදී. ඉතින් මේමයි ඉතින්. එක මිනිස්සෙක් හරි හිතලා හැදුනොත් ඒක කමක් නැහැ. මගේ වීඩියෝ එකේ මට වැදගත්කමක් තියෙයි. ඒ අරන්න අපිට ඕනනම් අපි කන්නේ අපිට ඕනනම් අපි බොන්නේ කියන જાති මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒක අපේ જાතිය හැටියක්. ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඉතින් එක මනුස්සගේ ජීවිතයක් හරි මේ කනබොන සිස්ටම් වෙනස් කරලා ජීවිතයක් රැක්නොත් ඒක අපිට ඇති පිනක් තියෙයි. ඉතින් ඒ හින්දා කියන්න ඕනේ කිව්වේ ලොකුවට පෙන්වන්න ඕනේ නැහැ මේ කනබොන ජීවිතය කියලා නෑ මේක දැන් අවුරුදු ගානක් තිස්සේ කරන දෙයක්. ඉතින් ඒ හින්දා ඒකේ ප්‍රතිඵල තව කෙනෙක් හරි මේක වැඩි දේවල් කරන්න ඕනේ මේ හැමදේම ගේන්න ඕනේ නැහැ බ්ලූබෙරි අවකාඩෝ ගේන්න ඕනේ ඔයාලට කෙසල් ගෙඩියක් රටේ ඉදි පැක් එකක් යෝගට් එකක් ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් ඔය ටික දාලා හදලා ඔය බිත්තරයක් අරගෙන හැදුවත් ඇති තේරෙනවද ගොඩාක් මල්ලිලා අහනවා අයියේ මහත් වෙන්න හොඳ පිටි එකක් කියන්නකො ප්‍රෝටීන් එකක් ගන්න ඇයි පිටි ගහන්නේ ඇයි පිටි ගහන්නේ ඔයාලා හැදෙන වයස 25 30 කියන්නේ 30 කියන්නේ ඔයාලා හැදෙන වයස පොඩි කොල්ලෝ ඔයාලට පිටියක් ගහන්න පුළුවන් හොඳ පිටියක් මාන් 10 15 දීලා හොඳ පිටියක් කරගන්න පුළුවන් බැලුමකට හුලං කැපුවා වගේ පිටි එක ගහනකම් ඔයාව හැදෙයි මහත් වේ ඊට පස්සේ ආපහු හුලං ඇරියා වගේ තමයි ආපහු දිගටම ඔයාලා ගන්නද නෑනේ බොරු දේවල් කරන්න බෑ ඊට පස්සේ කෑමෙන් ඔයාලා මහත් වෙන්න පුළුවන් මේ විදිහට කන්න කෑවොත් ඔයාලට මහත් වෙන්න පුළුවන් ඒ අරන්න වෙලාවක් තියෙනවා නම් අඩුම තරමේ පැය 12 වැඩ කළා තව පැය භාගයක් හරි තමන් ගැන හිතන්න පුළුවන් නම් ළඟ පහත ජිම් එකක් තියෙනවා නම් පොඩ්ඩක් සෙල්ලම් කරන්න පාක් එකක් තියෙනවා නම් පොඩ්ඩක් ඇවිදින්න ඊට පස්සේ තියෙනවා නම් යාළුවෝ 3-4 දෙනෙක් ඉන්නවා නම් සාමාන්‍ය කම්පැනි පොඩි බෙන්ච් එකක් මේ ටිකක් ගන්න පොඩ්ඩක් සෙල්ලම් කරන්න පුළුවන් දේවල් කරන්න ඒ අරන්න පුරුදු වෙන්න එපා ආපු ගමන් ගත්තා ෆෝන් එක ගත්තා නෑවට අග්ගාලා ඇඳට වැටලා බොරු දෙයක් කරන්න වාර රැය 2-3 වෙනකන් ඇහැරලා ඉන්න මිනිස්සු ඕන තරම් අපි ගන්නවා නින්ද කියන්නේ කොරියාවේ 100%ක්ම අවශ්‍යයි. දැන් මොකද අපි වැඩ කරන අපි මැෂින් වගේ අනිවාර්යයෙන් අපි පැය 12ක් වැඩ කරන මිනිස්සු. ඉතින් එතකොට පැය 6:00මාරක් වා නිදා ගන්න. අනිවාර්යෙන් නිදියන්න. ඉතින් ඒක පුරුදු කරගන්න. ඒ අරන්න බොරුවට හැරලා ඉන්න එපා. තේරුමක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ලොකු ඇඟපතවල් ඕනේ නිරෝගී එකක් හදාගන්න. ලොකුවට සයිස් කරලා මේවා කරලා නිකන් මසල් දාලා හදන්න කියනවා නෙමෙයි. නිරෝගී කරගන්න. ඔයාලා පුළුවන් බඩක් කරනවා ඒකට එක්සර්සයිස් ටිකක් කරන්න. ඊට පස්සේ කොන්දේ අතපය අමාරු දෙනවා නම් පොඩ්ඩක් ඇඟපත පොඩ්ඩක් ඒකට අවශ්‍ය ස්ට්‍රෙචින් කරලා එක්සර්සයිස් ටිකක් කරලා ඒ ටික හදා ගන්න පුළුවන්. ඉතින් ලොකු ඇඟපතවල් හදන්න බෑ කියලා නෙවෙයි අපි මේ ඉඳලා අපේ මේ ඉන්නවා සහෝදරෝ මේ කොරියාවේ ඉඳලා ජාත්‍යන්තරේ අපේ වීසා වලින් ඇවිල්ලා ජිම් වලට ගිහිල්ලා ඇඟපතවල් හදලා ජාත්‍යන්තර තිබ්බ බොඩි බිල්ඩින් මීට් වලින් මෙඩල් අරගෙන ලංකාවට ගිය අපේ හොඳ යාළුවෝ ඉන්නවා. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් ඒ හින්දා කරන මනුස්සයාට වෙලාව කියන දේ පොඩි දෙයක්. අනේ මට වෙලාව නෑ. වෙලාව තියෙන හැම කෙනාටම වෙලාව තියෙනවා. ඔයාලට පැය 12ක් වැඩ කරනකොට දැන් අපි පැය 13මාරක් වැඩ අපි යන්න එන්න ඔක්කොම පැය 14ක් විතර යනවා.
තමන්ට පැය ඔයා ෆෝන් එක අරන් ඇඳට ගිහිල්ලා පැය දෙක තුනක් ඉන්නකේ ඔයා වෙනුවෙන් හිතන්න. ඔයා වෙනුවෙන් පැය භාගයක් දෙන්න. ඔයා වෙනුවෙන් පොඩි එක්සර්සයිස් ටිකක් කරන්න. ඔයා වෙනුවෙන් ඇඟපත ගැන හිතලා මොන හරි දෙයක් කරන්න. අපි ගැන බලන්න ඉන්න දෙමව්පියෝ පවුලේ කට්ටිය බලන්න ඉන්න. එතකොට අපි නිරෝගී වෙන්න ඕනේ. අපි හොඳට අපි ගැන හිතන්න ඕනේ. අපි 100 එහාලට වැඩි අපි 100ට 200ක් අපි හිතන්න. අපි දුවන මැෂින් වගේ. අපි මැෂින් එක නතර වුණොත් ඉවරයි. ඒගොල්ලෝගේ හීන ඔක්කොම ඉවරයි. ඉතින් එතකොට සෝජුවක් කඩන වෙලාවේ අනිද්දා එක දවසක් බොන්න ඊළඟ දවසේ ඔයාලට ඇඟට හරියන දේකුත් දාගන්න. අරක බීලා හවසට ඔහෙන් නිදාගෙන පවදා උදේ නැගිටලා යනවට වැඩිය හොඳ නැද්ද? ඔයා හොඳට කාලා ඔයාගේ ඇඟ ගැන හිතලා ඔයා නිකලා පොතේ කෝටි ගණන් පුරවයි. ඔයා නිරෝගී නැත්තම් මොනවද කරන්නද කියන්නේ? ඔයාගේ ඇඟ ලෙඩ දෙනව නම් මොනවද කරන්න කියන්නේ? ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් වෙනදට වැඩිය ඇඟේ පතේ අමාරුවක් තියෙනවා නම් අත වත්වල ඒ කියන්නේ මේවා පපුවේ සාමාන්‍ය චුටි අමාරුකම් තියෙනවා නම් ගෑස්ට්‍රික් වගේ තියෙනවා නම් පපුව දනවා නම් අර වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා චෙක් කරගන්න. ඔයාලා චෙක් කරන් සාමාන්‍යයෙන් කම්පැනි මෙඩිකල් එකට අමතරව ඔයාලා පුළුවන් අවුරුද්දකට සැරයක් ඔයාලගේ ශරීර සෞඛ්‍ය චෙක් කරගන්න. මොකද අපේ හොඳ හිතවත් යාළුවා අපිට ලොකු එක දැනුණා, අපිට ගොඩාක්ම දැනුණා. අපිත් එක්ක හොඳට හිටපු හොඳ යාළුවෙක් නම් අවුරුද්දක් කරලා නැති වෙලා මේ කුල්සන්ත දෙසේ. ඉතින් වටිනා ජීවිත අම්මා තාත්තා ඊට පස්සේ වයි බබාලා යාළුවා නිකන් බලා ඉන්නවා. ඉතින් ඒ අපි හැමෝම නිකන් බලා ඉන්නේ. ඉතින් ඒ හින්දා පොඩි දේවල් වලින් පරිස්සම් වෙන්න. ඉතින් අපේ යාළුවත් අපි දැවිලා ඊට පස්සේ ඉතින් ගෑස්ට්‍රික් කියලා කොමාරිකා මනම් බිබී ඉඳලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි නැති වුණා. ඉතින් ඇත්තටම අපිට හරියට දැනෙච්ච මරණේවා. ඉතින් ඒ හින්දා පොඩි දේවල් වලින් මේක නැති කරගන්න පුළුවන්. ඒ හින්දා ශරීර සෞඛ්‍ය අනිවාර්යයෙන් හිතන්න ඔයාලා චෙක් කරගන්න පුළුවන් වෙලාවට තිබුච්ච එක මහ ලොකු ගණන් යන්නේ. ඒ දේවල් හිතන්න. ඊට පස්සේ අවශ්‍ය විටමින් එකක් ගන්න. ඒකට අවශ්‍ය විටමින් ಜಾති මොන තරම් තියෙනවා කොරියාවේ ඔයාලා ඩොක්ටර් කෙනෙක් හම්බලා ගන්න පුළුවන් කියලා කතා කරලා අහලා ඔයාලා මොන හරි තියෙනවා නම් උඹට වෙනදාට ඇඟට වෙහෙසක් දැනෙනවා නම් මොන හරි වාගේ ඇඟ ඇතුලේ තියෙන දේක් අඩුපාඩුවක්. ඉතින් ඒතකොට ඔයා ගිහිල්ලා ඒකට අවශ්‍ය විටමින් එකක් ඉල්ලා ගන්න ඩොක්ටර් කෙනෙක්ගෙන්. කොරියන් ජාති ඒවට පුරුදු වෙලා තියෙන අපේ ඇඟේ නිපද වෙන්න දේවල් අපි අමතර ගන්න ඕනේ. ඒවා තියෙනවා. ඒවා අපි ලංකාවේ කරන්නේ නැති දේවල්. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් ඔය ටික තමයි කියන්න ඕමනා උනේ. I think වීඩියෝ එක බලලා ඉතින් හැමෝම මේක හොඳ විදිහට බාර ගන්න කියලා කියනවා. ඉතින් ඒක ඔයාලා බලන විදිය අනුව තමයි. ඉතින් මට වචනෙන් හරි ඉතින් කාට හරි කරන්න පුළුවන් උදව්වක් තමයි මේ කිව්වේ. ඉතින් මේ විදිය කාලා බෙලින්න මේ දේවල් ලොකු වෙලාවක් යන දේවල් නෙවෙයි. පොඩි වෙලාවකින් ඔයාලට කරගන්න පුළුවන් දේවල්. ඉතින් අවශ්‍ය දේවල් දෙන මේට වැඩිය හොඳ කෑම ಜಾති තියෙනවා. මේට වැඩිය හොඳ ශරීරයේ ගුණ දේවල් තියෙනවා. ඒවා බලලා ගන්න. ඉතින් ඔය බීම ಜಾති අනම්මනම් කෝලා ස්ප්‍රයිට් අනම්මනම් මොන වෙලාව වලට ඊට වැඩිය තියෙනවා. මේ ෆ්‍රෙෂ් විදිහට හදපු පළතුරු වලින් හදපු බීම ಜಾති ඕන තරම් තියෙනවා. එහෙම දෙයක් බොන්න පළතුරු ටිකක් කන්න. අපල් ගෙඩියක් මේ ඕන තරම් පළතුරු ෆ්‍රෙෂ් පිට තියෙනවා. දැන් මම මේක අමතර මම ඒවා වෙනම කියනවා. ඉතින් ඒ දේවල් කන්න. ඒ දේවල් වටිනා. මොකද මේ ෆ්‍රෙෂ් ඇපල් ගෙඩියක් කන්න පුළුවන් මේ තියෙන කාලෙවත් කන්න. මොකද ලංකාවට ගිහලා ඔවා කන්න හම්බෙන්නේ නැහැ. මිදි ගෙඩියක්, ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක් ඒ හැමදේම කොරියාවේ හරිය ෆ්‍රෙෂ් පිට තියෙනවා. අපිට සමහරව ඒ කඩාන ඇවිල්ලා සතියෙන් දෙකෙන් අපිට වෙළඳ පොලේ ගන්න පුළුවන්. සතියෙන් දවසෙන් දෙකෙන් ගන්න පුළුවන්. ඒවා ලංකාවේ ඇපල් ගෙඩියක්, මිදි ගෙඩියක් දැන් අපි දරුවෙකුට දෙන්නවා බලන්න. මාස ගණන් අවුරුදු ගණන් නැවුවලා ඇවිල්ලා ඊට පස්සේ බෙහෙත් ගහලා තියෙන නිකම්ම අසනීප වෙනවා. ඒනවාද නිකන් කැන්සර් හොස්පිටල් එකට ගිහලා බලන්න කොච්චර පිළිකා රෝගීන් ඉන්නවද කියලා. ඉතින් ඔයාලා මේ රටක මේ දේවල් ගොඩක් අඩුයි. ඉතින් මේ දේවල් වලට කන්න පුදු වෙන්න. අපේ රහ දේවල් නම් කන්න කිව්වා. තවදත් කියන්න ඕනේ. අඩු වයසේ මල්ලා ගොඩාක් කෝපි බොනවා. දැන් අපේ කම්පැනියට ආව මල්ලි කෙනෙක් දවසට කෝපි 6-7ක් බොනවා. ඉතින් තේරුමක් නැහැ. ඉතින් මම අහනවා ඒ කියලා නෑ ඒක පුරුදු නෑ. ඉතින් පුරුදු වෙන්න දේවල් නෙමෙයි ඒ වගේ දේවල්. සාමාන්‍ය කොරියෙක් බොනවා. කොරියෙක් සාමාන්‍ය තරුණ වයසේ එහෙම බොන්නේ නෑ. 40 45 වෙනිසු ඒ මිනිස්සු කෝපි 10ක් විතර බොනවා. ඒක කමක් නෑ. ඒ මිනිස්සු කාලෙත් මේ අවුරුදු 20 25 මිනිස්සු කෝපි ගොඩාක් බොන්න පුරුදු වෙන්න බෑ. ඒක ඇඟට හොඳ නෑ. ඒ කියන්නේ හැම වෙලාවෙම කෝපියක් ගන්නවා. ඒ ටයිම් වල එක දෙක ගන්නවා. දවසට කෝපි 5ක් කෑවෙන්නේ කෝපි එකක් කරලා බොන්නේ සාමාන්‍ය. ඒක ඕනම නෑ. අනවශ්‍ය විදිහට ගන්න එපා. ඒකෙන් වෙනවා නොදැනීම ඔයාගේ අමතර ලෙඩ වලට ඔයා වෙනවා. ඇඟ වේදනාවක් කියනවා. ඒක අර කෝපි ඉන්නේ ඇඟ වේදනාවට දෙයක් යනවා. ඉතින් තමයි කාර්යය. ඒක ඔයාලා බලන්න මම කියන වීඩියෝ වල වැඩි මේවා ගැන ඕන තරම් ඔයාලා මේ තියෙන දේවල් ගැන මේ මල් විටමින් ගැන මේ පීනට් බටර් එක ගැන ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ගැන රටින් ආමන්ඩ් ගැන ඔයාලට ඕන තරම් මයි වීඩියෝට අමතරව ඔයාලට YouTube ගිහලා කොහෙද සර්ච් කරලා බලන්න මේවා අපම මොනවද ඔයාලට තියෙන අමතර ප්‍රතිලාභ මොනවද එකට හම්බෙන්නේ කියලා මේ දේවල් බලන්න. සාරේ නම් හොඳට හිතලා අවදාන දවසක් නම් කන්ට්‍රෝල් කරනවා. ආවට වැඩිය හොඳට යන්න. එතකොට ඔයාලා ලස්සන නැති ඇඟකට ධානය එන්නේ නැති. යනකොට සල්ලි කැටි අසරවා ගෑනලා යනවා ඔයාලා දුවල. මොකද අපි
අපි දකින්න අනිත් රටවල මිනිස්සු සාමාන්‍ය අපි කම්කරුවනේ ඉතින් මේ ඇවිල්ලා කාර්මික දේවල් වැඩ ගන්න හැම වෙලාවෙම මැෂින් එක හැප්පෙන මිනිස්සු. එතකොට අපි ගොඩාක් දුර්වල තියෙන අවස්ථා වැඩිම පොඩි ස්ට්‍රෙස් තියෙනවා අපිට දවස ගානෙම වැඩ ඊට පස්සේ අපි නිකන්ද බලාගෙන ඉඳි මොනවා ලතපෑ ඇදලා යනවා. ඉතින් අපිට ඒව නැති කරගන්න ඕනේ කෑමෙන් බීමෙන් මානසික නිදහසෙන් හොඳ නිින්දකින්. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් කරන්න. ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕන තමන්ට ආදරය කරන්න ඉස්සෙල්ලා. රැදිස ඇවිල්ලා රැ දෙක තුනකම් මිනිස්සුන්ට ආදරය කරනවට ඔයා තමන්ට ආදරය කරන්න ඉස්සෙල්ලා තමන් හදන්න. තමන් නිරෝගී වෙන්න තමන් ඇඟපත තමන් හිතන්න මම ආවට වැඩිය ලස්සනට යන්න ඕනේ මම ආවට වැඩිය හොඳට මම කාලා බීලා ඇඳලා හොඳට ඉන්න ඕනේ. එහෙම ඉඳලා යන්න. එහෙම බලන්න. ඔයාගේ ජීවිතේ විදිහින් මෙච්චර හොඳ රටක ඉඳලා තමන්ගේ ජීවිතේ දින මේවයි කප්පයක් හදාන්න මේවයි කප්පයක් මේක වැඩිය සාමාන්‍යයෙන් තියෙන මම මේකට දාගත්ත වලට පෙන්නන්න ඕනේ හින්දා මම ගොඩක් අර බ්ලෙන්ඩර් එක ආපුවම මේකෙන් තමයි බීලා යන්නේ. ඉතින් මේවයි කප්පයක් මේකක් උදේට ගැහුවොත් ඇත්තටම ඉතින් දවල් 11 12 එක වෙනකම් ඔයාලට කිසි බඩගින්නක් දැනෙන්නේ නැහැ. මේකේ අවශ්‍ය ඇති තරම් පෝෂණය තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලත් මේ පුළුවන් විදිහට හදලා බොන්න. කඩේක ගිහලා ජූස් එකක් ගන්නකොට ඇත්තටම රසයි. ඉතින් හැමෝම නිරෝගී වෙන්න බලමු. ඉතින් නිරෝගීකම තමයි උතුම්ම සැපත කියලා තියෙනවා. ඉතින් මොනම හම්බ කරත් මොන දේ තිබ්බත් තරන්නේ අපි නිරෝගී නැත්තම්. ඉතින් එහෙනම් ඔයාලත් හොඳ නම් මේ දේවල් වල පුරුදු වෙන්න. ඒ නැතත් මේව ජූස් හදලා බොන්න ඕනේ නැහැ. ඔයාලා මේට වැඩිය හොඳ විදිහට ආහාර ගන්න අපේ යාළුවෝ ඕන තරම් ඇති. ඒවත් කමෙන්ට් කරන්න යන්න. ඉතින් මේ විදිහට ජූස් ඕනේ නැහැ. ජූස් නොහොද මේ ටික වෙන විදිහට හරියට ඔයාලට ශරීර ශක්තිය හිතන දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ දේවල් ඔයාලට පුරුදු වෙන්න. මම උදාහරණයකට මේක මේ මම කරන දෙයක් ඉඳලා කිව්වෙන්ද. ඉතින් ඔයාලත් හොඳ පුරුදු වෙලා ඇති. ඒ දේවල් යටින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් හැමෝටම හැමදේම හිතට වදන අයුරින් ඉෂ්ට වෙන්න ඕනේ කියලා කියන. ඒ වගේම මේ වීඩියෝ බලන ලංකාවේ ඉඳලා එන නංගි ළමයිලට කියන්නේ ඉතින් ඔයාලත් හරියට හොඳට හිතලා එනකොට ඇත්තටම ඉතින් අසනීප තියෙනවා නම් දැන් මාඩු කරගන්න. ඊට පස්සේ ලංකාවේ තියෙනවා නම් Tamanට ගොඩාක් යන්නේ ගෑස්ට්‍රික් කියනවා. ඉතින් එක එක අසනීප තියෙනවා. පුළුවන් තරම් ඒ දේවල් අඩු කරගෙන එන්න. නිකන් එක්සෑම් එකකට ඉඳලා නිකන් ඉන්න එපා. මාස 6 කොරියාවට නිකන් බලන්න ඉන්න එපා. මට දැන් කොයි වෙලාවෙද මේ ඇග්‍රීමන්ට් එකක් එන්න කියලා නෑ. ඔයාලා මොන හරි වැඩක් කරන්න අඩුම තරමේ වත්ත පිටි හරි වැඩක් කරන්න අම්මා තාත්තත් එක්ක එකතු වෙලා පොඩි හරි එක්සර්සයිස් එකක් කරන්න වෙලාව තියෙනවා නම් ජිම් එකට හරි ගිහලා ඒ සෙල්ලම් කරන්න. මොකද ආවට පස්සේ ඔයාලා වැඩ කරන්න ඕනේ මිනිස්සු. ඊට පස්සේ නිකාම ගෙදර ඉඳලා ඇවිල්ලා වැඩට දාපුවම ඔයාලා නැති අමාරුකම් එනවා. ඒක සාමාන්‍යයි. ඉතින් ඒ දේවල් කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.